ඉතින් අද අපි අවධානය යොමු කරන්න යන්නේ අනුරාධපුරයේ පිහිටි ඉසුරුමුණි විහාරය පැත්තට. මේ විහාරයේ ඉතිහාසය වගේම අර ලෝක ප්‍රකට ගල් කැටයම් පිටිපස්සේ තියෙන කියන්නේ ඒ අභිරහස් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්නයි සූදානම. ඔව්. විශේෂයෙන්ම අර ඉසුරුමුණි පෙම් යුවල කියන කැටයම එක ගැන නොදන්න කෙනෙක් නෑනේ. ඔව්. හැබැයි ඒකෙන් ඇත්තටම නිරූපණය වෙන්නේ කවුද කියන එක ගැන අදටත් විද්වතුන් අතර කිසිම එකඟතාවයක් නෑ. හරි. එහෙනම් අපි මුලින් ඉඳන්ම පටන් ගමු. මේ කැටයම් ගැන කතා කරන්න කලින් ඉසුරුමුණිය කියන්නේ මොන වගේ තැනක්ද කියන එක ගැන චිත්‍රයක් මවා ගන්න එක වැදගත් නේද? අනිවාර්යයෙන්ම. අනුරාධපුරයේ තිසාවැව ළඟ පිහිටි මේ බෞද්ධ විහාරයේ ඉතිහාසයත් හරිම රසවත්. ඔව් මේ විහාරයේ ආරම්භය දේවනම්පිය තිස්ස රජතුමාගේ කාලය දක්වාම යනවා. එතුමා ඉහළ කුලවල දරුවෝ 500ක් විතර පැවිදි කරවලා. 500ක්? ඔව්. ඒ අයට වැඩ වාසය කරන්න තමයි මේ ආරාමයේ මුලින්ම හදන්නේ. ඒ නිසා තමයි මේකට ඉස්සර සමනාරාම කියන නම ලැබෙන්නේ. හරියටම. ඉසුරුමත් හෙවත් උසස් කුලවල ශ්‍රමණයන්ගේ ආරාමය කියන අර්ථයෙන්. එතකොට ඉසුරුමුණිය කියන නම හැදිලා තියෙන්නේ එතනින්. හැබැයි මේකට තව නම් තියනා නේද? මූලාශ්‍රවල අර ටිකක් දිග නමක් තියෙනවා. බෝ පුල්වන් කසුබ්ගිරි. ඔව් ඒ පස්සේ කාලෙක පළවෙනි කාශ්‍යප රජතුමා මේක ප්‍රතිසංස්කරණය කරලා දාපු නම. එතුමාගේ දූවරු දෙන්නගේ නම් බෝධි සහ උපුල්වන් කියන නම් දෙකයි තමන්ගේ නම වන කාශ්‍යප කියන නමයි එකතු කරලා තමයි ඒ නම හැදිලා තියෙන්නේ. ඒත් ඊටත් වඩා ප්‍රචලිත වෙච්ච තව නමක් තමයි මේඝගිරි විහාරය. මේඝගිරි. මේඝ කියන්නේ වලාකුළු, ගිරි කියන්නේ පර්වත. වලාකුළු පර්වතය වගේ තේරුමක්. ඒ නම හැදෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ ගැන අනුමාන දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්ථානයේ වර්ෂාව ලබා ගන්න යාතු කර්මය එහෙම පවත්වපු නිසා වෙන්න පුළුවන් කියන එක. හරි. අනික දුරට පේන ගල් පර්වත වලාකුළු වගේ පෙනෙන නිසා ඒ නම ලැබෙන්නේ නැති කියන එක. මේ නම් වලට අමතරව මේ ස්ථානයේ ඓතිහාසික වටිනාකම තවත් වැඩි වෙන කාරණයක් තියෙනවා. ඒ මොකද? දලදා වහන්සේ ලංකාවට වැඩම කරවපු මුල්ම කාලෙක තැන්පත් කරලා තියෙන්නේ මේ විහාරස්ථානයේ කියලාත් සඳහන් වෙනවා. ඒක නම් වැදගත් කාරණයක්. ඉතින් මේ වගේ ඓතිහාසික පසුබිමක් තියෙන තැනක තමයි අර අභිරහස් කැටයම් තියෙන්නේ. අපි එතනට යමු. ඉසුරුමුණි පෙමියුවල. ගල්පූර්වක අර්ධ උන්නතව නෙලලා තියෙන මේ නිර්මාණය ඇත්තටම පුදුම සහගතයි. තරුණයාගේ උකුල උඩ වාඩි වෙලා ඉන්න තරුණිය එයාලගේ ඉරියව් ඒකෙන් ප්‍රේමය, සෙනෙහස වගේම ශෘංගාරයත් මතුවෙනවා. හරියටම. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ මේ කවුද කියලා ඇහුවම. ඔව්. වඩාත්ම ජනප්‍රිය මතය ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන. හරි. එතුමා කියනවා මේ දුටුගැමුණු රජතුමාගේ එකම පුතා සාලිය කුමාරයා සහ ඔහුට රජකම පවා අහිමි කරවපු සැඩොල් කුලයේ අශෝකමාලා කියලා. ඒකනේ ඒ කතාව නිසා තමයි මේ කැටයම මෙච්චරම ප්‍රසිද්ධ. ඒක ලංකාවේ ප්‍රේමයේ සංකේතයක් වෙලා තියෙන තේ පුරාවෘත්තය නිසාමයි. ඒත් මූලාශ්‍රවල තියෙන විදිහට ඒක එකම මතය නෙවෙයි නේද? කොහෙත්ම නෑ. මාටින් වික්‍රමසිංහ ශූරීන් මේකට හාත්පසින්ම වෙනස් කලාත්මක විග්‍රහයක් දෙනවා. එතුමා කියන්නේ මේ යුද සෙබලෙක් සහ ඔහුගේ ප්‍රියාවිය කියලා. ඒ කියන්නේ රාජකීය ප්‍රේමයක ඉඳන් සාමාන්‍ය ජන ජීවිතයේ ප්‍රේමයක් දක්වා කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කියන්නේ බලන්න එකම නිර්මාණය දිහා බලලා එක්කෙනෙක් ලංකාවේ රාජකීය ප්‍රේම වෘත්තාන්තයක් දකිනවා, අනික් කෙනා සාමාන්‍ය සෙබලෙක්ගේ කතාවක් දකිනවා. ඒකෙන්ම පේනවා මේකේ අර්ථකථනය කොයිතරම් විවෘතද කියන එක. ඇත්ත. වික්‍රමසිංහ මහත්මයා මේ සෙබලාගේ කතාව තහවුරු කරන්නේ කොහොමද? එතුමා මොකක් හරි පදනමක් දෙනවද ඒකට? ඔව් එතුමා ඒකට ಭಾರತೀಯ නාට්‍ය ශාස්ත්‍රයේ එන මුද්‍රාවම නැත්නම් අභිනයන් යොදා ගන්නවා. හරි. එතුමා කියන විදිහට පිරිමිරුවේ දකුණතින් විරහවෙන් පස්සේ හම්බුනාම කඳුළු පිස්ස දාන එක සංකේතවත් කරන පරිවර මුද්‍රාව පේනවලු. හරියට සටනකට ගිහින් ආවට පස්සේ වගේ ඒ කියන්නේ මේක රජ කෙනෙක්ට වඩා සාමාන්‍ය සෙබලෙක් කියන අදහසට ඒකෙන් ශක්තියක් ලැබෙනවා. හරියටම හරි. ඒ වගේමයි ඔහු දූර්හිස ඔසවලා හිසමදක් පහත් කරලා තියෙන ඉරියව්වෙන් ප්‍රියාව දැකීමෙන් ඇතිවන සතුට හැඟවෙන නියංජිත මුද්‍රාව නිරූපණය වෙනවලු. ඒ වගේම දෙනෙතින් කරන ඉංගියෙන් ශෘංගාර මුද්‍රාව පෙන්වනවා. එතකොට කාන්තාරු වෙනුත් ඒ වගේම ගැඹුරු වර්තකථනයක් තියෙනවද? ඔව්. ඇයගේ දකුණතින් ස්ත්‍රී පුරුෂ එක්වීම පෙන්වන අර්ධ පතාක මුද්‍රාව, මදක් ඇලවුණු හිසින් ප්‍රේමණීය බව පෙන්වන අංචිත මුද්‍රාවත්, අඩවන් දෙනෙතින් අනුන්ගේ කැමැත්තට එකඟ වීම පෙන්වන නිමීලිත මුද්‍රාවත් නිරූපණය වෙනවලු. හරිම සියුම් විග්‍රහයක්. ඉතින් වික්‍රමසිංහට අනුව මේකෙන් නිරූපණය වෙන්නේ සේවයෙන් පස්සේ ආපහු සෙබලෙක් සහ ඔහුගේ සොඳුරිය අතර ඇතිවෙන අපරිමිත ආනන්දයයි. රජ කතාවකුයි සෙබල කතාවකුයි මේ දෙකට අමතරව තවත් මත තීරවද? තව තියෙනවා.
සමහරු කියනවා මේ Hindu දෙවිවරු ශිව සහ පාර්වතී කියලා. තවත් ප්‍රබල මතයක් තමයි මේ මහායාන බෞද්ධ සංකල්පයක්. ඒ කියන්නේ බෝධිසත්ව වරයෙක් වන මංජුශ්‍රී සහ ඔහුගේ ශක්තිය වන තාරා දේවිය කියන එක. මහායාන සම්බන්ධයක් ඒ මතට පදනම මොකක්ද? මංජුශ්‍රී බෝසතුන් කියන්නේ ප්‍රඥාවට අධිපති කෙනානේ. එතුමාගේ සංකේතය තමයි ප්‍රඥාව කියන කඩුව. ඔව්. මේ කැටේමේ තරුණයාගේ පිටිපස්සෙන් කඩුවක මිටක් වගේ දෙයක් පේනවා. ඒ වගේම ඒක වටේ තියෙන රැස්වලල්ල ප්‍රඥාලෝකයේ සංකේතවත් කරනවා කියලා සමහරු විශ්වාස කරනවා. හරිම රසවත්. මේ හැරුණට මහාචාර්ය ජේ.බී. දිසානායකයන්ගේ මතයට අනුව මේ පණ්ඩුකාභය රජතුමා සහ ස්වර්ණපාලි කුමරිය වෙන්නත් පුළුවන්. ඉතින් මේක එක කතාවක් නෙවෙයි ලංකාවේ ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨතම පුරාවෘත්ත කිහිපයකටම කැන්වසයක් වෙලා මූලාශ්‍රවල තියෙනව නේද මේ කැටේම මුලින්ම හම්බ වෙන්නේ ඉසුරුමුණියෙන් නෙවෙයි ළඟ තියෙන රන්මසූයනෙන් කියලා. ඔව්. ඒකත් විශේෂ කාරණයක්. පස්සේ තමයි විහාරයට ගෙනත් තියෙන්නේ. දැන් නම් මේක තියෙන්නේ එතන කෞතුකාගාරය. ඉතින් පෙම්යු වල වටා මෙච්චර කතා ගෙතිලා තියෙනවනම් විහාරයේ තියෙන අනිත් ප්‍රධාන කැටයම ගැන ඒ වගේම විවාදයක් ඇති. මම කතා කරන්නේ අර ගල් පර්වතයේම නෙලලා තියෙන වාඩි වෙලා ඉන්න මිනිසෙක් සහ ඔහුගේ උරහිස්සට උඩින් පේන අශ්වහිස ගැන. හරියටම. ඒ කැටයම ගැනත් තියෙන විවිධාකාර මත පෙම්මියෝල වගේම මේ කවුද කියන එක ගැන විද්වතුන් අතරේ කිසිම එකඟතාවයක් නැහැ. මම හිතන්නේ මේකේ තියෙන අර මේඝගිරි කියන නමත් එක්ක සම්බන්ධයක් තියෙන්න පුරුවන්ද? මේඝ කියන්නේ වලාකුළු වර්ෂාව. ඒක තමයි හරියටම පරණවිතානගේ තර්කය. එතුමාගේ අර්ථකථනයට අනුව මිනිස්රුවෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියත් අශ්ව හිසෙන් ගින්නට අධිපති අග්නි දෙවියත් නිරූපණය වෙනවා කියලා එතුමා කියන්නේ. හරිම තරකාරුකුවේ සම්බන්ධයක් නේ. ඔව් විහාරයේ මේඝගිරි කියන නමයි ළඟ තියෙන අර ඇතුන්ගේ කැටයම් වර්ෂා වලාකුළු විදියට අර්ථකථනය කරන එකයි මේ මතයට ශක්තියක් වෙනවා. ඒ කියන්නේ මේක වර්ෂාව සහ සශ්‍රීකත්වය හා සම්බන්ධ වන්දනාමානයක් වෙන්න පුළුවන්. කලා ඉතිහාසඥයෙකුණු ආනන්ද කුමාර ස්වාමීගේ අදහස උනේ මේ Hindu දේව කතාවල එන කපිල කියලා ඍෂිවරයෙක් සහ ඔහුගේ අශ්වයා කියන එක. ඒ වගේම හෙන්රි පාකර් කියනවා මේ යුද සෙබලෙක් සහ ඔහුගේ අශ්වයා කියලා. මේ මත අතරේ ඩී.ටී. දේවේන්ද්‍ර මහත්මයාගේ මතයක් උදිර වරලයිද මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන. ඔව් එතුමා කියනවා මේ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා වෙන්නත් පුරුවන් කියලායි. මහා ඇලෙක්සැන්ඩර් ඒක නම් ටිකක් අදහා ගන්නත් අමාරුයි වගේ. අනුරාධපුරයේ කැටයමකට ග්‍රීක අධිරාජ්‍යයෙකු සම්බන්ධ කරන්න මොන වගේ සාක්ෂියක් දෙතුමා ඉදිරිපත් කරන්නේ? ඒක ඇත්තටම විවාදාත්මක මතයක්. හැබැයි ඒකෙන් පේනවා මේ නිර්මාණ කොයිතරම් දුරට විවිධ අර්ථකථනන් වලට ලක් වෙලා තියෙනවද කියන එක. තවත් මතයක් ජේ.බී. දිසානායකයන් ඉදිරිපත් කරනවා. එතුමා කියන්නේ මේ අනුරාධපුරයේ ගොඩනැගූ පණ්ඩුකාභය රජතුමා සහ එතුමාට රජ වෙන්න උදව් කරපු වෙළඟකගේ වේශය ගත්ත චේතියා කියන යකින්න කියලා. කලාත්මක ලක්ෂණ අනුව මූලාශ්‍රවල කියවෙන්නේ මේක ක්‍රිස්තු වර්ෂ 7-8 වලට අයිති දකුණු ඉන්දියේ පල්ලව කලා සම්ප්‍රදාය ආභාසය ලැබුවක් කියලා. විශේෂයෙන්ම අර වාඩි වෙලා ඉන්න මහරජ ලීලා ඉරියව්වයි සමස්ත නිර්මාණ ශෛලියයි ඒ කලා සම්ප්‍රදායට ප්‍රබල නෑකමක් කියනවා. හරි. මේ ප්‍රධාන කැටයම් දෙකට අමතරව ඉසුරුමුණිය තව වැදගත් නිර්මාණ තියෙනවනේ. අපි ඒ ජනත ටිකක් කතා කරමු. අර රජපෞල කියලා හඳුන්වන කැටයම වගේ. ඔව්. කෞතුකාගාරයේ තියෙන ඒ කැටයම් පුවරුවෙන් මොකක් හරි වැදගත් කරුණක් සාකච්ඡා කරන අවස්ථාවක් නිරූපණය වෙනවා. මැද උස අසුනක වාඩි වෙලා ඉන්න රජතුමා ඔහුගේ බිසව සහ පසකින් ඉන්න කුමාරයා තමයි එතන ඉන්නේ. ඔව් ඒක තමයි ප්‍රචලිතම මතය. සතුටින් දියනාන ඇත්රංචුව වර්ෂාව ලැබීමෙන් ඇතිවෙන සශ්‍රීකත්වය සහ සතුට සංකේතවත් කරනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේ කලාකෘති වලට අමතරව විහාරයේ භෞතිකාංග ගැනත් කෙටියෙන් මතක් කරොත් හොඳයි. අනිවාර්යෙන්ම පොකුණට උඩින් තියෙන ලෙන් විහාරයේ විශේෂයි. ඒකේ උළුවස්ස, මකර තොරණ සහ හිඳිබුදු පිළිමය එකම ගලෙන් නෙලලා තිනවා කියලායි විශ්වාස කරන්නේ. ඒ වගේම ගල මුදුනේ තියෙන චෛත්‍යය සහ ශ්‍රී මහා බෝධියෙන් හටගත්ත අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් වන බෝධීන් වහන්සේ නමක් මෙහි වැඩ සිටිනවා. ඒ කියන්නේ මේක ආගමික වගේම කලාත්මකවත් ඊටාම ඉහළ වටිනාකමක් තියෙන පූජනීය ස්ථානයක්. පර්ණවිතානගේ ප්‍රේම වෘත්තාන්ත, වික්‍රමසිංහගේ කලාත්මක විග්‍රහයන් මේ හැම දෙයකින්ම කියවෙන්නේ ඒ නිර්මාණයන් ගැන වගේම ඒ නිර්මාණය අධ්‍යයනය කරපු සමාජය සහ සංස්කෘතිය ගැනත් යමක්. ඒක ඇත්ත.
එකම ගල් කැටයමකින් කොච්චරනම් කතාන්දර ප්‍රමාණයක් බිහිවෙන්න පුළුවන්ද කියන එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. හරියටම. මූලාශ්‍රවල සඳහන් වෙනවා පෙම්යුවල වගේ ප්‍රධාන කැටයම් මුලින්ම හමු වෙලා තියෙන ඉසුරු මුනියට නෙවෙයි. ළඟ තියෙන රන්මසූ යන. ඒ කියන්නේ රාජකීය උද්‍යානයකින් කියලා. එසේනම් මතකට හිතන්න. මේ නිර්මාණ විහාරස්ථානයක් සඳහා නෙවෙයි රාජකීයන් විනෝද වුණු උයනක් සඳහා නිර්මාණය කළා නම් ඒ වයින් කියවෙන කතාව කෙබඳු එකක් වෙන්න පුළුවන්ද? ඉසුරුමුණියේ නුඹතැනූ පෙම්වතිය කොතනද කියා මා ඇසූ විට හිනැහුණාහු තවම තනිකඩ යයි කියා තවම තනිකඩ